අනේ සුදු අයියේ පෙන්න ඔන්නකෝ. දැන් ගානේ ලොණ්ඩ බයි. ඒයි නාගන්න කියලා. මේ මගේ තුන්කුළු දුන් 10 වෙනි දරුවා. කීරි තුන සුදු අයියේ සුදු මැණික නාගන්න කියලා. නාගන්නයි නම්බර එක වෙලාවට ඔයත් පාත් වෙන්නේ. දෙම්ම ආවා. හම්මෝ හොඳට වෙලි වෙලා තියෙන්නේ. ඒක තමයි. එහෙම නෙමෙයි. සුදු අයියේ. ඒයි කොහෙද මේ යන්නේ? නාගන්න කියලා. නාගන්න කියලා විලට ආවයි. පිලට ආවයි කියනවා. ආවයි කියනවා. එන යම් බලන්න. එහෙනම් යන්න තියෙන්නේ. නෙලක්ක කොළු මල් පල්ලෙන් නේ කවුරු කල්පතො පිට ඉඳ අමුණති මල් බොකරෝ නරග පිල්ලේ බස පීනන් නේ කවුරු නනි වන්ද කොකුණට විසවරෝ සුවයේ ඒයි එහෙම නෙමෙයි. ඔයි ඒයි නාගන්න කියලා. නාගන්න. මේ සුදු අයියේ කොට දවසකින් නෑවේ නේ. හම්මෝ එහෙමයි. ඒයි නාගන්න දන්නේ නෑ. ළඟින් යන්න බෑ කුසුමේ. මේ කියලා වැඩක් නෑ. නේද කියන්නේ. ඔව් පල්මානික්කම් ගඳයි. නේද කියන්නේ. සුදු අයියේ ඒක නෙමෙයි නාගන්න කියලා. නාගන්න. නානෝන මොනවා මුඛ්‍ය කරන්න ඕනේ ඈ? නාගන්නද? ඔව්. නාගන්න ඉස්සෙල්ලා ඉතින් මේ නානු ගාගන්න. නානු හදා ගන්න ඕනේ. නාගන්න එපා. සුදු අයියා ගාව නානු නැති? ඔව් තියෙනවා. මල්ලක තියෙන නානු කොට. නානු මම්මද හදා ගන්න ඕනේ. ඉතින් හතරයි මම හදන්නේ. දෙන ගාගත්තයි කියන. නානු ගාගත්තට නම් වැඩි වෙලා යන්න තියන්න නැතු ඉක්මනට නා ගන්නවා. උඩට හීතලා අල්ලන්න. හීතලා අල්ලනවා. ඉන්ද්‍රසාල හැදෙන්න කියනවා. ඕ පොලිමට ඊට පස්සේ. කඳ මුදුන්නේ පපුණක් කඳ මුදුන්නේ පපුණක් අමලා එදිය කෙලින් නැටතිසරේ එදිය කෙලින් නැටතිසරේ අමලා එදියගේ පිලා පිල්දේ පිලා එදියගේ පිලා පිල්දේ පිලා සරලා
දුවයි ඒයි ඒ නාගත්තා. අම්මෝ ඔන්න ගැලවෙනවා. එහෙම නෙමෙයි. ඊට පස්සේ දැන් කුණු වතුරල ගන්න ඕනේ සමන් ගන්න. ආකුණු වතුර සබන් ගා ගන්න ඕනේ. සමන් ගා ගන්න ඕනේ. ඒක නෙමෙයි. ඒයි දැන් මං ගාන්නේ අලුත්ම සබන් කෑල්ලා. ඒ මොන කෑල්ලේ? ඉස්සර අම්මයි දුයි ගාපු එකනේ මං ගෑවේ. අම්මයි දුවයි දෙන්නම ගාප් එකද? ඔය රෙස්ටෝරන්ට් එක ගෑවේ. අම්මා භාෂාවර ගන්න තිබ්බා. ඔව්. එහෙම නෙමෙයි. දැන් ගාන්නේ ලොණ්ඩ බයි. ඈ? ලොණ්ඩ බයි. අප්පෝ ඒක හරියන්නේ නැහැ. එන්න මේ සුදුයි. එහෙම නෙමෙයි. ඕන් එහෙන කෑවයි කියනවා. ගන්නයි තියෙන්නේ. සුදුයි. අනේ ගියා. මට හිතෙනවා ඔබ කරගන්නේ කියලා. අනේ මේක විහිළු කරන වෙලාවක් නෙමෙයි. උඩුම කුලප්පුවන්න තියෙන්නේ අනේ මට. සුදුයි ඔයා කිව්වා මං ගෑවා. අනේද කියන්නේ. අනේ සුදුයි පෙන්නන්නකෝ. මොකද්ද පෙන්නන්නේ? පෙන්නන්නකෝ ලින්ද. ඔහම කෙලින් යන්. කෙලින් යන්න ඕනේ. කෙලින් යන්න. අනේ වටන්න එපා තව මාව. පොඩ්ඩයි. පය බුරුලෙන් තබා වරේ. ඔන්න අහු වෙනවා. අහු. තාමත් ඔය පුරුද්දක් ඇරියේ නැහැ නේද? මොකද්ද? එක දවසක් කොහොම බලන් ඉඳලා අපේ අම්මා ගුටික් කෑව නේද? කෑවා. මොකක්ද අයියේ ගෑනු නාන දිහා බලන් කෑවේ නේ වගේ කෑවා. සුදු අයියේ ඒයි ගියා. මොකද්ද කියේ? මේ පැත්ත නෑ වගේ. අයියෝ ඇතුළට ගියයි. ඔව් ඇතුළටම ගියා. අයියෝ ඔයා මොකද ඇතුළට දාගත්තේ? ඔව්. ඔයාට පුදුම කලබලයක් නේ තියෙන්නේ. මේ පැත්තෙන් ගියා. ඒ පැත්තෙන්ද ගියේ? දැන් මොකද කරන්නේ? එහෙනම් අනිත් පැත්තට වතුර ටිකක් දාලා ගහන්න. අනිත් පැත්තට වතුර දාලා ගහලා හරියන්නේ නැහැ. ඇයි ඒ? එතකොට තමයි නම්බර එක. ඒක දෙපැත්තටම යනවනේ. එහෙම නෙමෙයි. ඔය පැත්තට වතුර චුට්ටක් දාලා පොල්ලල ගහන්න ඕන. හරියටම ගියාද? හරියටම ගියා. හරියටම හරියට. දැන් නම් ඇහෙනවා ඔයා කියන ඒවා. ඊරම ඇහෙනවයි. අනේ ගහගත්තොත් තමයි ගමනක් තියෙන්නේ. නේද කියන්නේ. එහෙනම් ඔය යන්න. නාගත්තා. නාගත්තයි. ඔව්. ඈ? සල්පිලු දැන් නාගත්තා. සල්පිලිවා ගන්න ඕනේ. යන්තම් කියෙරිදි උනා ගත්තා. රෙදි ගාගෙන රෙදි ඇඳගත්තා. ඇඳගත්තයි කියලා. ඇඳගත්තා නම් දැන් එහෙනම් ඉස්සර තෙල් ටිකක් ගා ගන්න ඕනේ දැන් පොඩ්ඩේ. ඊරන්න ඉස්සෙල්ලා. එළඤ්ඤහන පිට වැට සිට විසිලෙසට රංකොම්බි දහසකගේ වලකට මොකද අනේ අරගන්න බෑනේ. අලුත් එකක් කිය. අලුත් එකක්. එහෙම නෙමෙයි ඔක අරගෙන එකක් ක්‍රමයක්. හරි තිබුණ පරණ වෙලා. පරණ වෙලා. එහෙම නෙමෙයි. දැන් ඔය අලුත් ඒවා අරගෙන ක්‍රමයක් තියෙනවා. ඔව්. ඔය රෙද්දෙන් ඔව්. පොඩක් ඔය කට හයියෙන් අල්ලලා
සීල් එක කඩන්න. අයියා සීල් කඩලා හරි හුරුයි නේද? අම්මෝ හොඳට සීල් කඩලා පුරුදුයි. පැන්න ලුටුස් ගන්න. ලුටුස් ගහ පැන්නයි. පැන්න. කොහෙටද පැන්නේ? කොයිකද පැන්නේ? මේක මේ දවස් ගානකින් ඉඳලා වද දෙනවා. අත්තලා මේ එහෙම නෙමෙයි. ආයි පැන්නනේ. මහලෙලිය ඈ මහේකාද අහුණාද? අහුණාද. ඉකේය. අත්තලා මේ नंबर 1 आहे. ඒව බලන්නේ ඔකේ. එහෙම නෙවෙයි. අම්මෝ. සුදු අය ඔක්කොම එක හිලෙන් පේනවා. ඔක්කොම පේනවයි. එක හිලෙන් පේනවයි ඔක්කොම ටික. එහෙම නෙවෙයි. ඔව් සුදු අය. කැඩපතක් ගෙනාවයි කියනවා. ඔව්. කැඩපතෙන් මුණ බලන්නයි තියෙන්නේ. රන් විලරින්දී පිලකෙලිනා විසවෝට පැනික් මිලේ තියනාලා උඩේට අයවන පුද පාදුරේ පුව උරවාට අන්රුවසේම විසවරු යහම් මංගල්‍යයක් කරයි කියනවා. නේද? එහෙම නෙන්න. එහෙනම් මෙතන රැස්ලා සිටින සියලු දෙනාටම නේද? සදාසාන්තියක් වෙන්නයි කියලා. එහෙනම් උණු බින්දින් ආවටලා යන්නයි කියන්නේ නේද? ආවටලා තියෙන්නේ.
නිසංසලව සිව්මල්ලේ ආසංසාදය මෙසියල්ලේ තාහම් සාරණ මෙසියල්ලේ කියන්නේ දරෝ නැලගිල්ලේ අනේ ඔක නවත්තනෝක යෝධයෝ මේ ළමයා දෙනවා. අනේද කියන්නේ අනේ මගේ බොලකල් ඔලියනේ. අනේ මගේ ලොලි කුක් එකනේ අනේ මගේ සීනි බෝලනේ. අනේ මගේ සීනි අනේ සුදු මැණික නටන්න නැතුව තොයියන්නකෝ. අම්මෝ ගහන්න එපා ඔහොම හත්තලා අනේ ඔයා පුදුම වදයක් දෙන්නේ අනේ. ඒයි ඒක නෙමේ සුදු අයියේ. ඒයි මොකද අනේ බලන්නකෝ අනේ මෙයාගෙන් තියෙන වදේ. මොකද්ද අනේ මෙයා අඬනවා. අඬන්නේ හත්තලා මේ ළමයාට බඩගිනි වෙලා අනේ බලන්නකෝ නාල ගියා විතරයි බබා හම්බුණා. අම්මෝ කියලා වැඩක් ඔයාලා පුදුම කල්පලයක් තියෙන්නේ හැමෝම බලන් ඉන්නේ නාගන්නකම්. අනේද කියන්නේ ඒක නෙමේ සුදු අයියේ. එහෙම නෙමෙයි දරුවා අඬනවා. නාලා අපකමන් දරුවෙක් අනේ මේ බබා හම්බුණාට දරුවා නම් මේ දාඩිය දාලා තමන්ද. ඈ මේ ඇඟිල්ල නතර වෙන්නෙම නෑනේ. අතලා වෛද්‍යවිද්‍යාවටවත් අහුවෙන්නේ අනේ සුදු අයියේ වෙලාව යනවා. වෙලාව යනවා එහෙම මේව මෙහෙ කරන්න බෑ. එහෙනම් මේනා තේරුම් ගන්න. එලි වෙනකන් කරන්ටි කියලා නේද බබා අඬනවා. ළමයාව ඉස්සලා නාම අනේ ගන්න නාම ගන්න ඕනේ. නාම ගන්නවා අනේ මම දේව කරන්න ඕනේ. නැතු ඉතින් හතරයි මම අනේ සුදු අයියේ මන් නම් ඒව කලින් කරලා නේ. මේ මගේ තුන්කුළු දුන් 10 වෙනි දරුවා. අම්මාට බලන්න ඉතින් ගාවෙන්නේ අනේ සුදු අයියේ මන් නම් ඒව කරලා නේ. නේ තාත්තා කොහෙද දන්නේ අනේ තාත්තා නම් නැහැ. කොහෙ ගිහින් අනේ ඔයා දන්නේ නැනේ වෙච්ච දේ. මොකද වුනේ මේ ළඟදී ජල්ලියක් අල්ලලා ජල්ලියක් කැල්ලුවයි ඔව් ඔව් පුත් බයිසිකල් අරගෙන ගියා රට පිට. අම්මාට ඔව් දැන් අර බෝක් සමුද්‍ර සංගීත දිහා පදිනවා. උඩ්බයිසිකලේ පදින වැඩනේ ඒක නෙමෙයි සුදු අයියේ. ඒක නෙමෙයි. අනේ ඒ දවස් ටිකේ මගේ මානසිකව වැල්ලත් අනිත් එකම ලෙලි ගිහිල්ලා හිතේ හිටන්නේ. මානසිකව වැඩිලා තියෙන දනිත් එක ලෙඩි ගිහින් ඔව් සුදු අයියේ ඒක නෙමෙයි දරුවා අඬනවා. මේ තාත්තා රට ගිහිල්ලා කොච්චර අනේ කරනවද තාත්තා රට ගිහිල්ලා වැඩි කාලයක් නැහැ. කොච්චර කාලේ අවුරුදු 5යි. දරුවට මාස 5යි. අවුරුදු 5ට මාස 5 ඔව් වැඩි වයසක් නැහැ. වැඩි වයසක් නෑ එහෙම නෙමෙයි තාත්තා රට ගියාට මම රට ගියේ නෑනේ. නෑ අත්තලා ආපේ සුදු අයියේ. එළදිරි කන්න තිබ්බේ අත්තලා යාව නමව ගන්න ඕනේ. එහෙම නෙමෙයි එහෙනම් දරුවගේ නම මොකද්ද නමද ගොඩක් නම් තියෙනවා. මොකද්ද කියන්නේ අනේ ඒව නම් අහන්න එපා. අත්තලා මොකද්ද කියන්න ආසයි දැනගන්න අනේ තැපැල් මාමා එනවා. ආහා නහයෙන් අල්ලනවා. මගේ නහය වගේමයි කියනවා යනවා. ආදේද කිය රම්බල්ඩෝ කියනවා. ආදි බණ්ඩිය ලයිට් බිල් කාර්යය එනවා. මේ හොඳටම විලා නැගලා. මිද නැගලා ඔව්. කම්මුල් දෙක එනවා මගේ කම්මුල් වගේමයි වල ගැහෙනවා කියනවා. අනේද කිය එයත් යනවා. එයත් යනවා. අනේ ඔක්කොම ඉන්නවා යනවා. අනේද කියන්නේ මේක නෙමෙයි සුදු අයියේ නාව ගන්න ඕනේ. නාම ගමනාවකම් ඇති සුදු අයියේ එහෙම නෙමෙයි කොහොමද නාව ගන්න? ඉස්සර ඔය වතුර ටික අපි ලෑස්ති වතුර ලැහැත්ති කර ගන්න ඕනේ. වතුර ටික රස්නේ බලලා නේද උණු වතුර ඇල්වතුර කර ගන්න ඕනේ. වතුර නිවල පොන්න නිවල පොන්න ඕනේ. ඒක තමයි දැන් මමද මේව කරන්න ඕනේ. ඒක අතරයි මම අනේ සුදුයි කාලේ යනවා වැඩි. කාලේ යනවා ඒක නේ එන්න මේ සංසලව සියු මැල්ලේ මේ සංසලව සිව්මල්ලේ ආසන්නමේ සිතලොල්ලේ දාන්සරණ මෙසියල්ලේ කියන්නේ දරු නැලවිල්ලේ අපි දැන් නගේ පිනේ උපංග අපි දැන් නගේ පිනේ උපා ඉංගල මගේ පුතුගේ සපංග නානානිදී අන්නනිකෝ නානනාන නිදියන්කෝ නානනාන නැලවියකෝ එදා පාටග වන්දන හිතේ ඒදා පටන වන්දන හිතේ උදා පාඳුරු යකුට සොඳේ හදාගන්ත කරපුවදේ හදාගතිනි කරුබිලිනේ වයියෝ බලපංකෝ මේකගේ තියෙන දාංගලේ ටැංකියට බැස්සාම ටැංකියට
බැස්තාම. මහයිකා වගේමයි ටැංකියට බැස්සාම ගොඩ ගන්නම බෑ. ගොඩ ගන්න මහයකත් ඔහොමයි. ඔව් දෙන්න හිතෙනවා එකක්. දෙන්න හිතෙනවා රිදෙන්න. එහෙම නෙමෙයි. ඕ බලන්නම තියෙන මනමාලකම. නේද කියලා. ඔව් සුදු අයියේ වතුර උනාට වැඩි තියන්න හොඳ නෑ. නෑ හොඳයි හොඳයි. ඊපස්සේ මොකක්ද කරන්න ඕනේ? ඊට පස්සේ දැන් මම පිහිට ගන්නවා. පිහද ගන්න ඕනේ. පිහිට ගන්නවා. මම දෙකක් කරන්න ඕනේ. දෙකක් කරලා අත්තලාම මැරෙයි කොහොම කරොත් එහෙම. සුදු අයියේ. මම අවුවම්මනේ. මව්වම නෙමෙයි අම්මම්මා. කියන්න එපා අම්මට මම මරාවි. මරන්න නෙමෙයි තියෙන උඩ තියන්න ඕනේ. සුදු අයියේ දෙත මාට්ටු කරා. දෙත මාත්තු කරේ. මාට්ටු කරා ඊට පස්සේ දැන් පවුඩර් ගන්න ඕනේ. පවුඩර් කවන්න ඕනේ. ඕඩි කොලන් ටිකක් පොවන්න. ඕඩි කල පොවන්න ඕනේ. එහෙම නෙමෙයි ඕඩි කොලන් ටිකක් දාන්න. පවුඩර් ගන්න ඕනේ. මල ගෙනාවයි. නම්බර 1යි. අම්මා ඉස්සෙල්ලා පවුඩර් ගාලා හරියන්නේ නැහැ. ඒක හරි වැරදිද? අම්මා නෙමෙයි දරුවා. එතකොට වින්නම අම්මා කියන්නේ දරුවා හම්බෙන්න කලින් ඔක්කොම පොසල් කොට සම්මත ගන්න ඕනේ කියලා. ඒ කලින්. ඒ කලින් දැන් පස්සේ. ඔව් දැන් කලින් දැන් පස්සේනේ. දැන් ඉස්සරේව පස්සට දාන්න ඕනේ. ඉස්සරේව පස්සට දාන්න බෑ. එහෙම කරපු කාලේ ඇතිව පවුඩර් ගන්න ඕනේ. පවුඩර් ගන්න ඕනේ. පවුඩර් ගෑවා. දැන් ඊට පස්සේ ඕඩි කොලන් ටිකක් ගන්න ඕනේ. ඕඩි කොලොන් ගන්න ඕනේ. ඔය තව වැදගත් කරකුත් තියෙනවා. ගම්මිරිස් ටිකක් කරගන්නත් ඕනේ. කලා. දන්නේ නැද්ද? බලට ගැහුවයි. අම්මා කියලා තියෙන්නේ උකුණු වල අල්ලලා පොඩ්ඩක් පිරිමැදලා ගහන්න. ඔහොම ගැහුවොත් ඉතින් නම්බර යසට හිටි. ඊට පස්සේ ගම්මිරිස් ටිකක් කම්බිරිස් අයි මාසොන්දක් හදන්නද? නෑ කොල්ලෙක් නේ. කොල්ලේ. පිරිමි දරුවේ. පිරිමි මරුවෝ. ඔව්. අපි නොදන්නවා ඒක. කම්බිරිස් ඕවා කරන්න ඕනේ. ඔව් දැන් නම් කටි දන්නේ නැහැ. ඕනේ නැත්තම් පස්සට ප්‍රශ්න. ප්‍රශ්න. ඔව්. එහෙම නෙමෙයි. ඊට පස්සේ දැන් ලස්සන ඇඳුමක් අම්මා බකල් අරින්න ඕනේ. බකල් අරින්න ඕනේ. අම්මගේ වගේ. ඔව් තල තෙල් ගාලා බකල් අරින්න ඕනේ. බකල් අරින්න ඕනේ. ඔව්. බකල් වෙයිද නැහැ ඔහම. පින්කලියක් නැද්ද මේ හරියට? පින්කලේද? පින්කලේට පදින්න ඕනේ අල්ල. එහෙම නෙමෙයි. බකල් ඇරියා. හරි. හරි. නම්බර 1. හරි. ළමයා දිගට යෝගියොත් ඊට පස්සේ දැන් ලස්සන ඇඳුමක් අඳවන්න. චූටි ජංගියක් අඟල් 45ක් විතර. අම්මටයි දරුවටයි දෙන්නටම බහින්නේ. ඔව් සුදු අයියේ. එහෙම නෙමෙයි. ඕන් ජංගියකුත් ඇඳුවා. ජංගියකුත් ඇඳුවා. ඊට පස්සේ දැන් තමයි නම්බර 1 වැඩේ තියෙන්නේ. ඕ චූටි ගවුම් පොඩකුත් ඇඳුවා. අදුවයි. ඊට පස්සේ දැන් කිරි දෙන්න ඕනේ. කිරි දෙන්න. කිරි. අයියේ රුපියල් 5ක් විතර දිනාම පහල අම්මලා ඉන්න ඕනේ හැටිය. අම්මලා ඉන්නවා ඕනේ අපි හැටිය. තා ගිහලා බීලා ඉන්න. පහට දෙරවේ. ඔය කොයි අම්මත් කිරි දෙනවා දැන් පැන්න ගම. එහෙමයි. ඔව්. එහෙම නෙමෙයි. එහෙනම් ඔයාගේ කිරි දෙන්න. මගෙන් දෙන්න ඕනේ. අනේද කියන්නේ. අනේ කිරි නැත්නම් කිරි නැත්තම් පිටි දෙන්න ඕනේ. කොල්ලු පිටි, බම්බල පිටි, වැල්ලම් පිටි, වරා පිටි, ඇඹිලි පිටි, ඈ පිටි. ළඟයි හොඳයි. අනේ බලන්නකෝ. එහෙමත් නැත්තම් එහෙමත් නැත්තම් දෙනවා ලැක්ටෝජන් 1 2 3. ඔව් 3 එක නැති වුණොත් ලැක්ටික් හොදලා දෙනවා. C විටමින්. ඔව් C විටමින් නම්බර 1. ඒක නෙමෙයි සුදු අයියේ. එහෙම නෙමෙයි. අද ඔක්කොම බලාගෙන. කිරි දෙන්න ඕනේ. කිරි දෙන්න ඕනේ. පැණිත් එක්ක. පැණිත් එක්ක. අනර කවන්න ඕනේ. එහෙනම් දුන්නා. එහෙම නෙමෙයි. කිරි දෙන්න. මේ සංසල සියු බැලේ මේ සංසලව සියු මල්ලේ ආසන් සාදය මෙසියල්ලේ දහම් සරණ මෙසියල්ලේ දහම් සරණ මෙසියල්ලේ කියන්නේ දරුවෝ නරවිල්ලේ ඔය ඉතින් තියෙන හැටියට දෙන්න ඉතින් ඇඬුවා කියලා මට කිරි ඉරෙනව. එහෙනම් මේ පැත්තෙන් දුන්නා. ඒ පැත්තේ දුන්නා. දෙනන තෙන තෙනනා නා තෙන තෙනනා කෑව. ඉක්වද කෑවද හැප්පුවද මහයි කාමයි. අම්මා මහයකට තමයි. ඔව් සුදු අයියේ. එහෙම නෙමෙයි. ඒක නෙමෙයි. ඒ රට යකම
ධර්මයේද පිටිවිසුන්ගේ නාමයේද නේද? ධර්මවල ඉලක්කලා. ලහතරමාරියක් කළා. නානුරයක් කළා. නානුරයක් කරලා කාලේ හැටියට ධර්මවල ඉලක්කරයි කියනවා. ධර්මවල විලුප් කරා. ඔව් නේද? මේ වාඩි වෙලා ඉන්න කාන්තා පාර්ශවයේ නේද? කියනවා කිලිමාල රෝග. නේද? ඒ සියල්ල කුරි පුත වෙලා. ධර්මඵල ලැබිලා ධර්මඵල නැත්නම් ඒවට සියලු නේද? සියලු කටයුතු සිද්ධ වෙලා වාසනාවන්ත ධර්ම සම්පත් ලැබෙන්නේ කියලා නේද? පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද ලැබලා යන්නයි තියෙන්නේ සත්‍යයක් කළා. යමු නේද? රෙදිනෙන්දා හට දෙන්නට නැතිඳා කාදිනේ මට මෙන්න වැන්ද මේ සබේට එද දවසයි දුරු කොට Thank you.